මේනේ රාදා ඇය ගොඩක් ලස්සන තරුණියක්. ඇය ගොඩාක් දුප්පත්. කොච්චර දුප්පත්ද කිව්වොත් ඇයට කන්න බොන්නවත් හරියට තිබුණේ නැහැ. රාදා රැකියාවක් හොයමින් මුළු නගරය පුරාම ඇවිද්දා. අනේ මහත්තයා මට රැකියාවක් දෙන්න පුළුවන්ද? සමා වෙන්න ළමයෝ. මේ වෙලාවේ නම් අපි ළඟ රැකියා අවස්ථාවක් නැහැ. මහත්තයා මම රැකියාවක් හොයනවා. මට රැකියාවක් දෙන්න පුළුවන්ද? මේ වෙලාවේ නම් අපි ළඟ කිසිම රැකියාවක් නැහැ. ඉතින් මේ විදිහට ඇය ගොඩක් තැන්වල රැකියාවක් හෙව්වත් ඇයට කිසිම රැකියාවක් ලැබුණේ නැහැ. මේ අතරේ රාදාගේ හොඳම අසල්වැසියෙක් වෙච්ච කමලා රාදාගේ නිවසට ආවා. රාදා දුවේ මම කමල නැන්දා. රාදා එයාට දොරට තට්ටු කරන සද්දේ ඇහිලා ගෙදරින් එළියට ආවා. ආනේ කමල් නැන්නේ එතන නැන්නේ මේ වෙලාවේ. දරුවෝ මම මේ ආවේ පොඩි කාරණාවක් කියන්න. මට දැනගෙන ලැබුණා ලොකු බංගලාවක වැඩට කෙනෙක් හොයනවා කියලා. ඔය දරුවෝ රැකියාවක් හොයමින් ඉඳේ මම හිතන්නේ ඔය දරුවට උඹ කියාවා. මේ කතාව ඇහුණු ගමන්ම රාජා පිටත් වුණා මේ බංගලාව හොයාගන්න. ඉතින් රාදා මේ ගෙදර වැඩ ඔක්කොම කරා. ඉරිදු කිරීම, ඉවුම් පිවුම් මේ වගේ හැම දෙයක්ම කරා. මේ බංගලාවේ මුදල් ලිපෙව්වේ නූඩල්ස් කඩයක් කරමින්. මේ අතර රාදා මේ ගෙදර ගොඩක් වැඩ කරා. ඒත් මේ ගෙදර අය හැම වෙලේම රාදට කරේ බනින එක. මෝඩ කෙල්ලා ඵලයන් මෙතනින් යන්න. රාදට හරියන්වන් වැටපොවුත් නැති නිසා හොඳ කෑමකුත් නැති වුණා. ඉතින් රාදා ඊ පස්සේ බංගලාවෙන් යන්න ගියා. රාදා කල්පනා කරා දැන් මොකද කරන්න කියන මුදල් රුපියල් ගන්න. මේ අතරේ එයට මතක් වුණා අය වැඩට ගිය බංගලාවේ අය මුදල් රුපියල් ගත්තේ නූඩල්ස් කඩයක් කරලා කියලා. ඔන්න ඉතින් රාදාත් නූඩල්ස් කඩය පටන් ගත්තා. මේ නූඩල්ස් කඩේ නූඩල්ස් හැදුවේ රාදා එයාගේ අත්දැකීම තුමන්. ඒත් පළවෙනි දවසේ නම් රාදාගේ නූඩල්ස් ගන්න කවුරුවත්ම ආවේ නැහැ. මේ නිසා රාදා ගොඩක් දුකින් හිටියේ. ඒත් දෙවැනි දවසේදී නම් රාදාගේ නූඩල්ස් කඩේට 3 දෙනෙක් විතර ආවා. ඉතින් රාදා මේ නූඩල්ස් ලබා දුන්නේ හරිම පහසු ගුණෙට. ඉතින් මේම කාලේ යද්දී රාදාගේ කඩේට ගොඩක් අය ආවා. ඒ නිසා රාදාට හොඳ ආදායමකුත් ලැබුණා. ඉතින් රාදා මේ මුදල් එකතු කරා. දැන් රාදාගේ ළඟ ටිකක් මුදල් තියෙනවා. දැන් ඇයට වෙනදාට වඩා හොඳ ආහාර පාන ගන්නත් ලැබුණා. ඔන්න ඉතින් රාදාගේ කුංචි නූඩල්ස් කඩේ ලොකු නූඩල්ස් කඩයක් වඩපත් වුණා. රාදාගේ නූඩල්ස් කඩේ වැඩ කරන ගොඩාක් අය ආවා. ඇය තමන්ගේ කඩයට එන පාරිභෝගිකයින්ට සුහදශීලීව සැලකුවා. thank you. ඔයාගේ නූඩල්ස් නම් හරිම රසයි. අවසානයේ මේ නූඩල්ස් කඩේ නිසා රාදා මේ විශාල ගෙදර හිමිකාරිය බවටත් පත් වුණා. ඉතින් රාදා හරිම සතුටින් සැපවත් ජීවිතයක් ගත කළා.